ආයිබෝවන් තෙරුවන් සරණයි ශ්‍රී ලාංකික මගේ ආදරණීය සොරුසන් සියලු දෙනාටම ඉතින් මේ 6 වෙනි මාසේ පටන් ගත්තා. ඉතින් 6 වෙනි මාසේ පටන් ගැනීමත් සමගම පුංචි ආරාධනාවක් කරන්න තියෙනවා මගේ ආදරණීය මගේ ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාටම. ඉතින් මේ සැරේ පොසොන් පොයේ දවසේ අපි හැමෝම කතා කරගෙන තියෙනවා තිස්ස විහාරයට යන්න. ඉතින් අද දවසේ මම ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා පොසොන් පොය දවසට තිස්ස විහාරයට යන්න එන්න කියලා. ඉතින් ලක්ෂයක පිරිසක් සහභාගීත්වයෙන් අපි සිල් සමාදන් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගොඩාක් දෙනෙක් ඒකට කැමැත්ත ප්‍රකාශ කර සිටිනවා. ඉතින් අපි දන්නේ නැහැ එදාට මොනවා වෙයිද කියලා. ඒ කියන්නේ මොනවා වෙයිද කියන්නේ එදාට ලක්ෂයක් එයිද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. නමුත් පිරිසක් සහයෝගයෙන් එකතු වෙලා අත්වැල් බැඳගෙන ඉන්නවා තිස්ස විහාරයට යන්න. හැබැයි අපි රණ්ඩු සරුවල් කරන්නවත් අන්තවාදය අවසන්නවත් නෙවෙයි. හැමෝටම ආරාධනා කරනවා ශ්‍රී ලාංකිකයන් හැටියට සිංහල දෙමළ මුස්ලිම් කිසිම ભેදයක් අපිට නැහැ. එන්න තිස්ස විහාරයට පොසොන් පොය දවසේ මම හිතන්නේ අපේ ගොඩක් දෙනෙක් සිල් සමාදන් වෙනවා. හරි ලස්සනට තියෙයි. ඉතින් අපේ යුතුයකම ඉටු කරන්න, අපේ දේ රැක ගන්න එන්න ඉදිරියට කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් ශ්‍රී ලාංකික ඔබ සැමට නැවත වතාවක් ආරාධනා කරනවා පොසොන් පොය දවසට යාපනයේ තිස්ස විහාරයට යන්න එන්න අත්වැල් බැඳ ගන්න කියලා. ඉතින් අපි එදාට අනිවාර්යයෙන්ම අපේ බෞද්ධ උරුමය රකින්නට ඉදිරියට යමු කියනවා. ඉතින් හැමෝටම ඉතින් ආරාධනා කරනවා නැවත වතාවක් පොසොන් පොය දවස අමතක කරන්න එපා. පුළුවන් හැමෝම උපරිමය සහයෝගය ලබා දෙන්න. පුළුවන් හැමෝම තිස්ස විහාරයට පොසොන් පොය දවසට එන්න කියලා ආරාධනා කරනවා. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.